ඉතින් කොහොමද ඔයාලට? ඔයාලව මගේ වීඩියෝ එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ දවස් ටිකේ නම් මේට හරියට වැස්ස. මේ දැනුත් තියෙන හරි වැහිබර කාලගුණයක්. ඉතින් එන්නකෝ මේ වැහිබර හැන්දෑවේ හදමු රසම රස බටර් කේක් එක. මේ හදන විදිහටම බටර් කේක් එක හැදුවොත් මට විශ්වාසයි ඔයාලා මේ වෙනකන් හදලා තියෙන රසම බටර් කේක් එක තමයි මේක. කේක් එක රසට හරියට හදාගන්න අවශ්‍ය දේවල් මම මේ විදිහට දාලා තියන්නම්. මෙතන තියෙන්නේ කේක් කිලෝ 1ක් හදාගන්න ඕන ප්‍රමාණ. මම ගෙදර ප්‍රයෝජනයට හදන හින්දා මේ ප්‍රමාණ දෙගුණ කරලා තමයි අරගෙන තියෙන්නේ. එහෙනම් අපි හදමු වැඩි කතා නැතුව බටර් කේක්. කේක් එක රසට උසට ලස්සනට හදාගන්න ඕනේ ටිප්ස් මම කේක් එක හදාගෙන යන අතරතුර කියලා දෙන්නම්. මුලින්ම අපි ට්‍රේ ටික සූදානම් කරගෙන ඒක පැත්තකින් තියාගමු. මම මෙතන කිලෝ 1 ප්‍රමාණ දාන්න පුළුවන් කේක් ට්‍රේ දෙකක් අරගෙන තියෙනවා. අපි දැන් ලෑස්ති වෙන්නේ බටර් කේක් එක හදාගන්න. මම මෙතනදී දිගටම කියාගෙන යන්නේ කිලෝ 2ක් හදන්න අවශ්‍ය ප්‍රමාණ. මෙතනදී අපි අරගන්න ඕනේ කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 500ක්. සීනි කුඩු කරලා තමයි අරගන්න ඕනේ. ඒ වගේම බටර් ගන්න ඕනේ කූල් පිට. කූල් බටර් ග්‍රෑම් 500ක්. ඒ වගේම මේ කිරාගන්නේ පිටි ග්‍රෑම් 500ක් ගන්න ඕනේ. ඊට පස්සේ මේ කිරාගත්ත පිටි වලට බේකින් පවුඩර් තේ හැඳි 5ක් දාගන්නවා. කිලෝ එකක් නම් බේකින් පවුඩර් තේ හැඳි 2මාරයි. ඊට පස්සේ මේ පිටි සහ බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කරලා 3 වතාවක් හලාගෙන ආයෙ පාවිච්චියට ගන්නකම් හුලං වදින්නේ නැති වෙන්න භාජනයක දාලා වහලා තියාගන්න. දැන් අපි ලෑස්ති වෙන්නේ අවශ්‍ය බිත්තර ටික කිරා ගන්න. බිත්තර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 2ක් 500ක් ගන්නවා. කිලෝ 1ක කේක් එකක් හදනවා නම් ආසන්න වශයෙන් ග්‍රෑම් 250ක් ගත්තාම හරි. දැන් අපි මේ කිරාගත්ත බිත්තර ටිකත් පැත්තකින් තියාගෙන ඊට පස්සේ බටර් ටික බීට් කරගන්න ඕනේ. බටර් බීට් කරගත්තින් සීතල පිටින්ම බටර් ටික ගන්න ඕනේ. කාමර උෂ්ණත්වයට එන්න ඕනේ. බටර් ටික සීතල පිටින් බීට් කරන්න ගත්තාම අපිට අන්තිමට තෙල් පෑදුනේ නැති මිශ්‍රණයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට බටර් ටික ලා පාට වෙනකන් බීට් කරාට පස්සේ අපි කුඩු කරගත්ත සීනි එකතු කරගන්න ඕනේ. බීට් කරද්දී එකම පැත්තට බීට් කරන්න ඕනේ. එහෙම කියලා එකක් නැහැ. හොඳට මිශ්‍ර වෙන්නයි ඕනේ. දැන් අපි කුඩු කරගත්ත සීනි ටික මේ බීට් කරගත්ත බටර් එක්ක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. බටර් ටික සීනිත් එක්ක බීට් කරන අතරේ මම කියන්නම් බිත්තර බීට් කරන එකේ ටිප් එකක්. බිත්තර බීට් කරද්දී අපි කිලෝ 1ක බිත්තර නම් බිත්තර 5ක් විතර දල වශයෙන් එන්නේ ග්‍රෑම් 250ට. පොඩි බිත්තර නම් බිත්තර 6ක් විතර. උට පළවෙනි බිත්තරේ බීට් කරද්දී අනිවාර්යෙන් පළවෙනි බිත්තරේ විනාඩි 4ක් බීට් කරන්න. හොඳට මිශ්‍රණයට එකතු වෙන තරමට තමයි මෘදු බව උස ඒ හැමදේම තීරණය වෙන්නේ. පළවෙනි බිත්තරය විනාඩි 4ක් බීට් කරන්න. ඒ විනාඩි 4 ඉවර වුණාම දෙවෙනි බිත්තරේත් normal speed එකේ විනාඩි 4ක් මිශ්‍ර කරන්න ඕනේ.
ඊළඟට අපි තුන්වෙනි බිත්තරය එකතු කරගන්නවා. තුන්වෙනි බිත්තරය එකතු කරලා විනාඩි 3ක් විතර හොඳට මේ මිශ්‍රණයට බිත්තර එකතු වෙනකම් බීට් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වෙන බිත්තර ටික එකවර මිශ්‍රණයට එකතු කරත් කමක් නැහැ. විනාඩි 2ක් විතර බිත්තර ටික හොඳට මිශ්‍රණයට එකතු වුණා කියලා දැනෙනකම් බීට් කරන්න ඕනේ. අපි දැන් මේ මිශ්‍රණයට වැනිලා එකතු කරලා ඒකත් මිශ්‍රණයත් එක්ක හොඳින් එකතු වෙනකම් බීට් කරගන්න ඕනේ. මේ වෙලාවේ අපි oven එක කේක් එක බේක් වෙන්න ඕනේ උෂ්ණත්වයට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දාන්න ඕනේ. කේක් එක බේක් වෙන්න යන වේලාව සහ උෂ්ණත්වය oven එකකින් oven එකට වෙනස් වෙනවා. මෙතනදී මම කිරාගන්නේ කේක් එකට ඕනේ කිරි ප්‍රමාණය. දියර කිරි නම් තේ හැඳි 2ක් 3ක් පමණ එක් කරගන්න පුළුවන්. පිටි කිරි පාවිච්චි කරනවා නම් පිටි කිරි මේස හැඳි 1/2ක් විතර පිටි මිශ්‍රණය මිශ්‍ර කරගන්න අවස්ථාවේ පිටි කිරලා ඒකට බේකින් පවුඩර් එකතු කරගන්න අවස්ථාවේ කිරි පිටි මේස හැඳි 1/2කුත් ඒ මිශ්‍රණයටම එකතු කරලා හලාගෙන තියාගන්න පුළුවන්. මෙතනදී දැන් මම දියර කිරි ටිකයි හදාගත්ත පිටි මිශ්‍රණයයි මාරුවෙන් මාරුවට කලවම් කරගන්නවා අපි කලින් බීට් කරගත්ත මිශ්‍රණයට. දැන් මේ හදාගත්ත මිශ්‍රණය අපේ කේක් ට්‍රේ වලට දාගෙන තමන්ගේ oven එකේ අදාළ උෂ්ණත්වයේ කේක් එක බේක් කරගන්නයි තියෙන්නේ. මගේ oven එකේ නම් සෙල්සියස් අංශක 175ට විනාඩි 45. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රස බටර් කේක් එක. තේකුත් හදාගෙන ඉතින් මේකේ රස බලන්නයි තියෙන්නේ. ආයෙත් හමු වෙමු මේ වගේ ලස්සන වීඩියෝ එකකින්.